අවසරයි හාමුදුරුවනේ පෘථග්ජනයාගේ සංකාරසිත සහ අරියතුන් වහන්සේගේ ක්‍රියාසිත අතර වෙනස පැහැදිලි කර දෙන්න. දැන් පෘථග්ජන පුද්ගලයා ප්‍රිය දෙයට ඇලීමෙන් සංකාර කරනවා, අප්‍රිය දෙයට ගැටීමෙන් සංකාර කරනවා, ප්‍රිය අප්‍රිය අතර මැනීමෙන් සංකාර කරනවා. සංකාර කරනවා කියන්නේ සංචේතනා පවත්වනවා කියන එකයි. දැන් සංකාර කරනවා කියන එකේ තේරුම සංචේතනා පවත්වනවා. චක්කු සංචේතනා, සෝත සංචේතනා, ගාන සංචේතනා, ජීවා සංචේතනා, කාය සංචේතනා, මනෝ සංචේතනා පවත්වනකොට සංකාර කරනවා. සංකාර කළාම සංකතයක් බිහි වෙනවා, සමුදය බිහි වෙනවා, සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒක නිසා තමයි ඒ සංකාර කරන පෘථග්ජන පුද්ගලයාට ලැබෙන උරුමය. නමුත් අරහතුන් වහන්සේ එහෙම නැත්නම් මගපලලාභියෙක් මේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන කෙනෙක් දකිනවා සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ නිසා මේ සබ්බේ සංඛාරා අනිච්චාති, මේ සංඛාර කිසිම දෙයක් අපි ප්‍රිය භවෙන් ඇලුනත් අප්‍රිය භවෙන් ගැටුනත් ප්‍රිය අතර මැන්නත් මේ කිසිම සංඛාරයක් අපිට කැමැතිසේ නිත්‍යසේ සුඛසේ අත්සේ පවතින දෙයක් නවතින දෙයක් නෙමෙයි. මේ දැනීම අනුව එහෙම මේ සදාකාලික සුවයක්, නිත්‍යසේ පවත්වන්නට පුළුවන් සුවයක්, අත්සේ පවත්වන්නට පුළුවන් සුවයක් නැති තැනක ඒකට ඒ සංකාර කිරීම නවත්තනවා අරහතුන් වහන්සේ. ඒ නිසා අරහතුන් වහන්සේ කරන්නේ සංකාර කියන වචන දෙකෙන් විසං කරනවා, ක්‍රියාසිත පමණක් පවත්වන. ඒ නිසා අරහත් ත්වයට පත් වුණාට පස්සේ ක්‍රියාසිත පමණයි පවත්වන්නේ, සංකාරසිත පවත්වන්නේ නැහැ, කරන්නේ නැහැ. සංචේතනා පවත්වන්නේ නැහැ. සංකාර කරලා සමුදය උපද්දන්නේ නැහැ. සමුදය නිරෝධ කරනවා. ඒ අනුව අරහතුන් වහන්සේගේ අර විඥාන ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතෙන්දි ක්‍රියාත්මක වෙන්නේ පඤ්ඤා පනාය කියන ප්‍රඥා ශක්තිය. දැන් පෘථග්ජන පුද්ගලයෙක් සංකාර කරන හැම තැනකදීම විඤ්ඤාපනාය. නමුත් අර ක්‍රියාසිත පමණක් ක්‍රියාත්මක කරන අරහතුන් වහන්සේ පඤ්ඤාපනාය කියන ප්‍රඥාසිත පමණයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි වෙනස.